තාරකා විද්‍යාඥයින් විසින් තට්ටු 15ක් පමණ විශාල ගොඩනැගිල්ලක ප්‍රමාණයේ යෝධ ග්‍රහකයක් හඳුනාගෙන තිබෙනවා. ඒ නම් කර තිබෙන්නේ 2024 YR4 යනුවෙන්. මෙම දැවැන්තයා 2032 වර්ෂයේ දෙසැම්බර් 22 වෙනිදා අප චන්ද්‍රයා සමග ගැටෙන කක්ෂයක සිටින බව ඔබ දන්නවද? නාසා ආයතනය අස්තමේන්තුගත කර තිබෙන පරිදි ඒ චන්ද්‍රයා හා ගැටීමට 104ක් තරම් සම්භාවිතාවයක් තිබෙනවා. මෙම අගය ඔබට ඉතා සුළු වශයෙන් දැනුණත් තාරකා විද්‍යාත්මකව එය ඉතා දැඩි අවධානයක් යොමු කළ යුතු හදිසි තත්ත්වයක්. මීට 60ක් පුරා පැතුරුණු මේ ග්‍රහකය අප චන්ද්‍රයාගේ ගැටුණොත් මහා බරපතල තත්ත්වයක් ඇති වෙනවා. මේ දාට නීත වශයෙන්ම චන්ද්‍රයා හා ගැටෙන්න නියමිතව තිබෙනවා නම් අපට කරන්න පුළුවන් මොකද්ද? සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ වී ඒ චන්ද්‍රයාගේ ගැටුණොත් ප්‍රතිවිපාක කෙසේ වේවිද? 2024 දෙසැම්බර් 27 වෙනිදා තමයි YR4 පළමු වරට දුටුවේ. ඒ චිලී වල ඇට්ලස් දුරේක්ෂයෙන් සොයාගෙන දින දෙකකට පසු වේ සූර්යාගේ දීප්තිය හමුවේ පෘථිවියට නොපෙනී ගියා. මෙම නිසා තාරකා විද්‍යාඥයින්ට හොඳින් අධ්‍යයනය කරන්නවත් කාලයක් ලැබුණේ නැහැ. 2025 මාර්තු මාසයේදී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය එහි ප්‍රමාණය සහ කක්ෂය තහවුරු කරන අදෝරක්ත ඡායාරූප ගනු ලැබුවා. ඉතින් මෙම නිරීක්ෂණයන් මගින් මෙම ග්‍රහකයේ කොපමණ විශාලද සහ ඒ යන්නේ කොහෙටද කියන එකත් තහවුරු වුණා. ඉතා නිශ්ශබ්දව පෘථිවිය පසු කර ගිය මේ සුවිසල් ග්‍රහකයට අපට අනතුරක් සිදු කරන්න අදහසක් නැත්නම් මේ අපි වෙනුවට ඉලක්ක කළ හැක්කේ කවුද? පළමුව මෙමගින් පෘථිවියට අවදානමක් ඇති බව පෙනී ගියත් පසුව සිදු කළ වැඩිදුර නිරීක්ෂණයන් වලින් එම අවදානම පහව ගියා. දැන් එම YR4 ග්‍රහකයේ කක්ෂීය අනුරුව විසින් එක්තරා බාහිතන දෙයක් පවසා සිටිනවා. 2032 වර්ෂයේදී එය පෘථිවියේ ගැටෙන්න සුළු හෝ ඉඩකඩක්වත් නැති වුණත් අප චන්ද්‍රයාගේ ගැටෙන්න 104ක අවදානමක් ඇති බව හෙළිදරව් වුණා. මේ මොන වගේ සම්භාවිතාවයක්ද කිව්වොත් අපි වෙත ගසන ගල් පහරවල් 25කින් එකක් වදින්න තියෙන ඉඩකඩට සමානයි. මෙම යෝධයාගෙන් පෘථිවිය ආරක්ෂා වුණාට චන්ද්‍රයාට නම් තරමක් බරපතල අවදානමක් එල්ල වෙනවා. දන්නා ඉතිහාසයේ සිටන් අපි සමග එකටම සිටි මානව අභ්‍යවකාශ ගවේෂණයේද වටිනාම වස්තුවක් වන චන්ද්‍රයාට ඇති මෙම අවදානම අපි නොසලකා හරිමුද? ඒ කිසිලෙසකින්වත් සිදු කළ නොහැකි. මේ වහාම ප්‍රතිචාර දැක්විය යුතු තත්වයක්. යම් මෙහෙකින් මේ චන්ද්‍රයාගේ ගැටුණොත් ප්‍රතිඵල නම් විනාශකාරී වේවි. මෙම ඝට්ටණයෙන් චන්ද්‍රයා මත විශාල ආවාටයක් සෑදීමට හැකියාව තිබෙන අතර අභ්‍යවකාශයටද සුන්බුන් විසි වේවි. සමහරක් අධ්‍යයනයන් විසින් පෙන්වා දෙන්නේ මෙම සිදුවීමෙන් සාමාන්‍ය තත්ත්වයකට වඩා දහස් ගුණයකින් වැඩි ශුද්ධ උල්කාශ්ම දර්ශනයක් දැක බලා ගන්න පුළුවන් විය හැකි බවයි. නමුත් ප්‍රශ්නය තමයි එම සුන්බුන් විසින් අපේ චන්ද්‍රිකාවලට අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් වලට සහ අනාගත චන්ද්‍ර මූලස්ථානයන්ටද හානි වීමට ඉහළ හැකියාවක් තිබෙනවා. පැයට කිලෝමීටර් දහස් ගණනක වේගයකින් පැමිණෙන කුඩා සුන්බුන් කොටස් විසින් චන්ද්‍රිකාවලට සහ අභ්‍යවකාශ යානාවලට සිදු කරන දේ අමුතුවෙන් පැවසිය යුතු නැහැ නේද? කෙටියෙන්ම කිව්වොත් චන්ද්‍රයා හා සිදුවෙන මේ ඝට්ටණය මනස්කාන්ත ආකාශමය සංදර්ශනයක් වන වාසයේම අපට විශාල හානිකර තත්ත්වයක් ද ඇති කරනවා. මේ චන්ද්‍රයාගේ ප්‍රශ්නයක් මිසක් අපේ ප්‍රශ්නයක් නොවේ කියා ඔබට සිතෙන්නට ඇති. නමුත් මතක තියාගන්න චන්ද්‍රයා සතුව පෘථිවියේ වගේ වායුගෝලයක් නැහැ. මෙම නිසා කුඩා කැබලි පවා බරපතල බලපෑමක් ඇති කරනවා. නාසා ආයතනය අනුතුරු අඟවන්නේ එම කාලය වෙනකොට චන්ද්‍රයා මත ජනපදයක් හෝ මූලස්ථානයක් පිහිටුවීමට මිනිසාට හැකි වුණොත් ගගනගාමීන්ට සහ චන්ද්‍රයා මත පිට වූ දේවල් වලට විශාල හානියක් සිදු කිරීමට සමත් බවයි. තවද YR4 ඝට්ටණයෙන් සෑදෙන විශාල ආවාටය විසින් අද අපි චන්ද්‍රයාගේ දකින පෙනුම සදහටම වෙනස් කරනු ඇති. තවත් දෙයක් තමයි ඉන් හටගන්නා දුහවිලි බලාවන් අපේ කක්ෂගත වෙන චන්ද්‍රිකාවන් වසලට පවා පැමිණීමට හැකියාවක් තිබෙනවා. මීළඟ දශකයේ ඇතුළත මහත් බලාපොරොත්තු තබාගෙන සිටින ආටමිස් චන්ද්‍ර මෙහෙයුම සහ පෞද්ගලික ලූනර් ලෑන්ඩර්ස් මෙමගින් සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙන්න පුළුවන්. සුළු ප්‍රමාණයේ ඝට්ටණයකින් උනත් මේ මෙහෙයුම් කඩාකප්පල් වීමට හැකියාවක් තිබෙන බව නාසා ආයතනය වැඩිදුරටත් පවසා සිටිනවා. මේ හේතුවෙන් එම අවදානම කිසිලෙසකින්වත් මගහැරිය නොහැකි. දැන් අපි සොයා බලන්නට යන්නේ මේ සඳහා ඇති විසඳුම් මොනවාද යන්නයි. ප්ලෑන් A එක විදියට තාරකා විද්‍යාඥයින් යෝජනා කරන්නේ පැමිණෙමින් සිටින YR4 ග්‍රහකය වෙනතකට හැරවීමයි. ප්‍රවේශම් සහිතව ඒ වෙත ලබා දෙන සුළු තල්ලුවකින් එහි කක්ෂීය ගමන් පථය වෙනස් කරන්න පුළුවන්. මෙම සරල අදහසින් පෘථිවියට සහ චන්ද්‍රයාට අවදානමක් නොමැති වෙනස්ම කක්ෂීය ගමන් පථයකට මෙම ග්‍රහකය යොමු කරන්න පුළුවන්. නමුත් ඒ ලේසි පහසු නැහැ. ඒ ප්‍රමාණය මීටර් 60ක් බව අපි දැන සිටියාට එහි ස්කන්ධය ගැන දන්නේ නැහැ. විද්‍යාඥයින් අනුමාන කරන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් මිලියන 10 සිට 100 ගණනක් විය හැකි බවයි. යම් මෙහෙකින් අපි අනුමාන කරන ස්කන්ධය වැරදි වුණොත් එය අපි නොහිතපු අපට විනාශය කැන්දෙන දැඩි අවදානම් කක්ෂයකට උවත් තල්ලු වෙන්න පුළුවන්.
දන්නවද ඔබ NASA ආයතනයේ මේ වන විට රිකොනිසන්ස් මෙහෙයුම් කිහිපයක්ම යෝජනා කර තිබෙනවා. රිකොනිසන්ස් යනුවෙන් අදහස් කරේ ඔසයිරිස් ඇපෙක්ස් සහ සයිකි අභ්‍යවකාශ යානාව වැනි යානාවන්ගේ මාර්ගය වෙනස් කොට 2028 වසරේදී මෙම පැමිණෙමින් සිටින යෝධ ග්‍රහකයෙ වෙත සමීප කරවීමයි. මොකද ඒ විට අපට කලින් මේ ස්කන්ධය මැනගන්න පුළුවන්. නමුත් ඉන්පසු අපට තිබෙන්නේ අවුරුදු 4ක් පමණයි. මෙම කෙටි කාලය ඇතුළත මෙවැනි මෙහෙයුමක් සැලසුම් කිරීම දැනට නම් සිහිනයක් පමණයි. මේ වැඩෙන් අපට චන්ද්‍රයා බේරගන්න පුළුවන් වේවිද? එහෙමත් නැත්නම් අපට වැඩ වරදීවිද? ප්ලෑන් B ලෙස තවත් යෝජනාවක් තිබෙනවා. මාර්ගය වෙනස් කරන එක අවිනිශ්චිතයි. මේ නිසා ඒ විනාශ කිරීම ආරක්ෂිතම විකල්පයේ බව ඇතැම් විද්‍යාඥයින් විශ්වාස කරනවා. ඔවුන් පවසන්නේ චාලක ඝට්ටන ක්‍රමවේදය ඇසුරෙන් නිර්මාණය කරන අභ්‍යවකාශ යානාවක් එහි ගැටෙන්නට සලස්වා ඒ කුඩා කැබලි වලට කඩා දමන්නට පුළුවන් බවයි. වෙන්වෙනේම තනි කුඩා කැබලි වලින් සිදුවිය හැකි හානිය ඉතා අල්පයි. තවද අවසාන වශයෙන් මේ වෙත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකොට සුණු විසුණු කර දමන්නටද පුළුවන්. මෙගාටොන් එකක ප්‍රබලත්වයකින්නුත් පිබුරුමකට මෙම ග්‍රහකය සුණු විසුණු කර දමන්නට හැකියාව තිබෙනවා. නමුත් මෙවැනි ක්‍රියාමාර්ගයකට යන එක හිතන තරම් ලේසි නැහැ. මේ සඳහා ඇති දේශපාලනික බාධාවන් නිතා ඉහළයි. නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ විසින් 1962 වසරේදී අවසන් වරට අභ්‍යවකාශයේ සිදු කරපු න්‍යෂ්ටික අත්දැක බැලීම විසින් මෙවැනි හැකියාවක් අපට තිබෙන බව ඔප්පු කර පෙන්නුවා. මේ හරියට විද්‍යා ප්‍රබන්ධයක් වගේ කියලා ඔබට හිතෙනවා ඇති. නමුත් මතක තබා ගන්න ග්‍රහලෝකවල ආරක්ෂාව වෙනුවෙන් වෙනදා නොගත් දැඩි තීරණද ගන්නට සිදු වෙනවා. මෙම අවදානම් තත්ත්වයේ කිරාමන බැලූ තාරකා විද්‍යාඥයින් මේ විනාශ කිරීම හොඳම විසඳුම බව තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. මාර්ගය වෙනස් කිරීම ඉතාමත්ම බුද්ධිමත් පහසුම ක්‍රමයක් වගේ පෙනුනට ඒ ස්කන්ධය ගැන නිවැරදිව මිනුමක් අප සතුන් නොමැති නිසා ඒ සිදු කිරීම ඉතාමත්ම අවදානම්. නමුත් න්‍යෂ්ටික ප්‍රහාරයකින් හෝ චාලක ඝට්ටනයකින් මෙම YR4 ග්‍රහකය කඩා බිඳ දමන්නට පුළුවන් බව නම් ඉතා පැහැදිලි. මෙම ග්‍රහකයේ චන්ද්‍රයාගේ නොවදින්න වැඩිම සම්භාවිතාවය තිබුණත් මතු අනාගතයේදී අපට මීට වඩා අවදානම් තත්ත්වයකට මුහුණ දෙන්න වුණොත් එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියන එක සහ ඒ සඳහා අපට හැකියාවක් තිබෙනවාද යන්න තහවුරු කරගන්න මේ වටිනා අවස්ථාවක්. බොහෝ විට උපරිම බලය යොදා ගැනීම මානව වර්ගයාගේ හොඳම ආරක්ෂාව වෙන්න පුළුවන්. තවද පූර්ව සූදානමද අතිශයින්ම වැදගත් වෙනවා. 2024 YR4 නැවත අපේ දෘෂ්ටිපතයට පැමිණෙන්නේ 2028 මැද භාගයේදී. දුරේක්ෂවලට එහි කක්ෂය තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් වුණොත් ඒ ඝට්ටනය වෙනවාද නැද්ද යන්න වගේම චන්ද්‍රයා හා ගැටෙන නිවැරදිම වේලාවද පවසන්න පුළුවන් වේවි. අපි විසින් වහම නිර්මාණය කළ යුත්තේ එහි මාර්ගය වෙනස් කරන අභ්‍යවකාශ යානාවක්ද නැත්නම් මේ විනාශ කරන එකක්ද යන්න එදාට තීරණය කරන්න පුළුවන් වේවි. යුරෝපීය අභ්‍යවකාශ කාර්යාංශයේ නියෝ MIR දුරේක්ෂයද මෙහිදී ඉතා වැදගත් වෙනවා. මොකද සූර්යාට මුහුණලා සිටින වස්තුන් කලින් හඳුනා ගන්න මේ සතුව ඉතා ඉහළ හැකියාවක් තිබෙනවා. කැනඩරි ඩිෆෙන්සෝ ග්‍රහලෝක ආරක්ෂාව විද්‍යා ප්‍රබන්ධාත්මක දෙයක් වගේ පෙනුනත් ඒ සැබෑම දෙයක්. මේදී චන්ද්‍රයා තමයි අපේ පළමු අත්දැක බැලීම වන්නේ. විශේෂයෙන්ම පැවසිය යුතුයි චන්ද්‍රයා යනු අපට කිසිලෙසකින්වත් මගහැරියෙන් නොහැකි අපි සතු වගකීමකි.